කරුණාකරලා චෝදනා කරන්න එපා. චෝදනා කරන්න එපා. මම සභාපති හැටියට මේ වැඩේ හරියට ඉෂ්ට කරගෙන යනවා. ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ වැඩේ ඒක වැඩේ කරගෙන යන්න. මේකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ප්‍රශ්නක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේවා කළා මාව පන්නලා දාන්න. ඒක වෙනම කතාවක්. එක්ටකට විරුද්ධ වුණේ කවුද? MCC එකට විරුද්ධ වුණේ කවුද? නිකම් මෙතන ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඇත්ත කතා කරන්න. රට බේරගන්න අපිට අවශ්‍ය ඩොලර් ගේන කට්ටියට සාධාරණයක් කරනවා වෙනුවට සත්ත පහකට වුන් ගණන් ගන්න නැතුව කන පැලෙන්න ගහලා අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනාට කියනවා ඇනපන් කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසන්. මම අහගෙනයි අපි කැන්ටිමේ ඉන්නකොට කතා කරපු මේ අපේ නියෝජ්‍ය ඇමතිවරයා කියනවා මේ කලින් හිටපු මහත්තුරු අපේ එක්ස්පෝර්ට් බාස්කට් එක ඩයිවර්සිෆයි කරන්න දුන්නේ නැහැ, කරේ නැහැ. වෙන රටවල් සමග අපේ එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා. මේක පුදුම කතාවක්නේ. ඒ මහත්තයයි අද මේ යෝජනාව ඉදිරිපත් කරපු නියෝජ්‍ය ඇමති මහත්තයයි මුදල් කාරක සභාවේ ගරු සභාපතිතුමිය සිංගප්පූරුව සමග එකඟ වෙච්ච වෙළඳ කිවිසුම මේ අවුරුද්දේ ක්‍රියාත්මක කිරීමට විරුද්ධව කතා කරා. මම සභාපති හැටියට කිව්වා නෑ මම ඒක පිළිගන්න සූදානම් නෑ. මොකද රට යන්නේ වැරදි දිශාවට. නෑ මේක තමයි අපේ රටේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිව්වා. මං කිව්වා මම බාරගන්නේ නෑ. කරුණාකරලා ජනාධිපතිතුමාට කතා කරලා තව සති දෙකකින් එන්න කියලා. ඒ දෙකට්ටුවයි එතන හිටපු മന്ത്രിවරියකුයි තව ආයේ සති දෙකකින් ඇවිල්ලා කිව්වා හරි හරි කලින් පටන් ගත්ත නිසා අපි කරගෙන යමු කියලා. මොනවද මේ කතා කරන්නේ සභාපතිතුමනි? අපිද නැවැත්තුවේ වෙන රටවල් එක්ක කරන ජාත්‍යන්තර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරන්න නැත්නම් මේ පැත්තේ ඉන්න කට්ටියද සිංගප්පූරුවේ වෙළඳ කිවිසුමට එරෙහුනේ අපිද ඔබලාද? ඉන්දියාව සමග සේපාකට විරුද්ධ වුණේ අපිද ඔබලාද? කවුද? එක්ටකට විරුද්ධ වුණේ කවුද? MCC එකට විරුද්ධ වුණේ කවුද? නිකම් මෙතන ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඇත්ත කතා කරන්න. ඉතින් ඒ නිසා මෙතන කලින් සභා මේ නියෝජ්‍ය ඇමතිවරයා ඉඳන් මේ බිත්තරයක ටැක්ස් එක අඩු කරගන්න බැරි වුණාලු. බිත්තරේ ටැක්ස් එක අඩු කරන්න උත්සාහ කරාලු බැරි වුණාලු. බිත්තරේ නෙමෙයි ඕගොල්ලෝ කිව්වේ කෑම වලට ගහපු බදු ඔක්කොම අයින් කරනවා කියලා. දැන් අද කියනවා කිරි වලටයි යෝගට් වලටයි විතරක් බද්ද අඩු කරා කියලා. ඒක කොහොමත් එකඟ වෙලා තිබුණේ? කොහොමත් එකඟ වෙලා තිබුණේ? ඉතින් ඒ නිසා මෙතන ඇවිල්ලා මිනිස්සුන්ව මුලා කරන්න එපා. ඉඳන් කියනවා විකුණපු නැති මුද්දර වලට ගහපු වැට් එක අඩු කරාලු. මහ ලොකු දෙයක්ද ඕක? ඊළඟට කියනවා මේ ප්‍රවාහණයට සභාවෙන්න ආයතනවල වැඩ කරන කට්ටියට කෑම දෙන්නේ නොමිලේ. ඒකට ඉම්පියුට් කරලා වැට් එකක් ගහනවා. ඒක අයින් කරා කියලා. ඒක හොඳයි. හැබැයි ඒකත් කලින් එකඟ වෙලා තිබිච්ච දෙයක්. හැබැයි අවසානයේදී මොකද්ද කිව්වේ? ඔව් අපි කර්මාන්ත ශාලාවේ වැඩ කරන පුද්ගලයන්ගේ කෑමට ගහන නිකන්දන වැට් එක අඩු කරාන මුළු කර්මාන්ත ශාලාවටම වැට් එක ගහනවා. ඒකයි මේ අද කරන්නේ. අද කරන්නේ හොඳට අහගන්න. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අයින්නවා මේ ආණ්ඩුව. මොකද්ද ගහෙන් වැටුනේ? ගහෙන් වැටෙමින් පවතිනවා ඇමරිකාවේ ට්‍රම්ප් දාපු 147 අපනායන බද්ද. ඒ වැටෙනකොට අල්ල ගන්නව ඇරෙන්න මෙන්න මොකක් හරි සහනයක් දෙනවා එනකොට ගොනෙක් එවනවා ඇනපන් කියලා. කවුද ගොනා? එස්වැට් ගොනා. එහෙමනම් සභාපතිතුමිය මම මේ කියන්න ආවේ ආණ්ඩුව මහලොකුවට බිත්තරේට ටැක්ස් එක අඩු කරගන්න බෑ කියලා අනේ අපිට බැරි වුණා අපිට සමා වෙන්න වගේ පොඩි අඳෝනාවක් කරාට මෙතන කරලා තියෙන්නේ අර එක්ස්පෝර්ටර්ස්ලාට වැටිච්ච වෙලාවේ ඒ මිනිස්සුන්ට සාධාරණයක් කරනවා වෙනුවට
රට බේරගන්න අපිට අවශ්‍ය ඩොලර් ගේන කට්ටියට සාධාරණයක් කරනවා වෙනුවට සත්ත 5කට වුන් ගණන් ගන්න නැතුව කන පැලෙන්න ගහලා අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනාට කියනවා ඇනපන් කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසන්. ගරු කෞශල්‍ය ආර්යරත්න මන්ත්‍රීතුමිය. සුති ගරු නියෝජකාර්ක සභා සභාපතිතුමියනි, මං කැමති මට කලින් කතා කරපු ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කරපු ඊටාම සාවද්‍ය ප්‍රකාශයකට උත්තර දෙලා මේක පටන් ගන්න. මොකද මමත් මුදල් කාරක සභාවේ ඒ මොහොතේ ඒ සංවාදයේ යන මොහොතේ හිටියා. සිංගප්පූරු වෙළඳ කිවිසුම පිළිබඳ අදහස ආපු වෙලාවේ පැහැදිලිව අපි කණ්ඩායම ප්‍රකාශ කරා මේක ගැන තව ටිකක් සාකච්ඡා කරන්න අපිට කාලය දෙන්න. ඒ නිසා ඒක ඊළඟ එකට ගමු කියලා. එහෙම නැත්නම් ඒකට විරුද්ධුනේ නෑ. ඔබතුමා ඒ කියපු කතාව සම්පූර්ණ වැරදි. මම යෝජනා කරනවා එතුමාට මගේ කතාවෙන් පස්සේ කියන්නේ ඔබතුමාට මම යෝජනා කරනවා මිනිත් එකට ගිහිල්ලා බලන්න මොකද්ද කිව්වේ කියලා. සාවද්‍ය ප්‍රකාශ කරන්න එපා. මුදල් කාරක සභාවේ ඒක නෙමෙයි අපි කතා කරේ. ඊළඟ සැරේ අපි සාකච්ඡා කරලා ඇවිල්ලා අපි කණ්ඩායම අපි එදා ඒ ප්‍රකාශය ඊළඟ සැරේ කරා. හරි ඕකේ අපි මේකට එකඟතාවය දෙනවා කියලා. අන්න එහෙමයි උනේ. Point of order because my name was mentioned. Point of order. කතාවෙන් පස්සේ. Point of order, my name was mentioned. මගේ කාලේ මම කතා කරලා ඉවරුණා. මගේ නම කිව්වනම් මට කපලා දෙන්න ඕනේ. හරි ඔබතුමාට ඊට පස්සේ කතා කරන්න පුළුවන්. මම කැමති නෑ මේක කතා මගේ නම කිව්වනම් මට වෙලාව දෙන්න. හරි ඊට පස්සේ දෙන්න පුළුවන්. ඔබතුමියගේ කාලය සම්පූර්ණ ලබා දෙන්න. හැබැයි මගේ කාලෙන් ගන්න එපා කියලා ගරු සභාපතිතුමනි ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමිය මම ඒකේ වර්බිටිම් එක ඔබතුමියට ඉදිරිපත් කරන්නම්. මම සාවද්‍ය කතා කියන පුද්ගලයෙක් නෙවෙයි. ඕගොල්ලෝ කිව්වා ඒක නෙවෙයි කියලා ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මම මේක ඔප්පු කරලා පෙන්නන්නම්. මම මෙතනට වර්බිටිම් එක ගේනවා තව විනාඩි 15කින්. ආණ්ඩුවේ මම නැවතත් කියනවා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා නෙමෙයි. අපි පැහැදිලිව කිව්වේ අපිට ඒ ගැන සාකච්ඡා කරන්න කාලයක් අවශ්‍යයි කියලා. ගරු හර්ෂ සිල්වා මන්ත්‍රී. මම ගරු සභාපතිතුමයට අන්ඩර්ටේකින් එකක් දුන්නා මෙතන වර්බටිම් එක ටේබල් කරනවා කියලා එදා සිංගප්පූරු ගිවිසුම අත්සන් කරන එකට එකඟ වෙච්ච නැති එක සම්බන්ධයෙන් හැන්සාර්ඩ් එකෙන් මට කිව්වා වර්බටිම් එක නෑ. හැබැයි වීඩියෝ එක එවලා තියෙනවා. ඒ වීඩියෝ එකේ මෙන්න මෙහෙම කියනවා we can't agree. We have to review. This was our policy. We need to once again review to go ahead or not instead of approving at this time. එතකොට මේක ඉතාමත්ම පැහැදිලි ඉංග්‍රීසියෙන් කියන්නේ අපිට මේකට එකඟ වෙන්න බෑ. මේක කියන්නේ මොකද්ද? සිංගප්පූරුව වෙළඳ කිවිසුම එකට ඉස්සරහට අරගෙන යන එක සම්බන්ධයෙන්. එතෙන්දී මම ඔවුන් සමග විරුද්ධ වෙලා ඊට සති දෙකකට පස්සේ ජනාධිපතිතුමාගේ නිර්දේශය මත ඇවිල්ලා තමයි ඒක එකඟ වුණේ. ඒ නිසා වර්බටිම් එක නැති එක මගේ වැරද්දක් නෙවෙයි පාර්ලිමේන්තුවේ මේ ඩිලේ එකක්. නමුත් මෙතන ඒගොල්ලෝ සිංගප්පූර් එග්‍රීමන්ට් එක ඉස්සරහගෙන යන එකට එකඟ වුණේ නෑ එදා. ඒක තමයි මට කියන්න ඕන ගලා තිබුණේ බොහොම ස්තුතියි. ඒක තුනීමක් මමත් මේ මීටි හිටපු එක්කෙනෙක් අපි එදා කිව්වා ආණ්ඩුවට මේක කරුණාකරලා පිළිගන්න මේක හොඳයි කියලා ඉදිරියට. ඊට පස්සේ ඒගොල්ලන් බැහැයි කියලා පළවෙනි දවසේ ඊට පස්සේ තමයි එකඟ වුණේ. ඉතින් මම හිතන්නේ කවුරුත් එක මේව වෙන්නේ මෙතන නියෝජ්‍ය ඇමති ඒක සත්භාවයෙන් තමයි කිව්වේ. හර්ෂ නැතුව මොකද පළවෙනි වතාවට ආවේ. ඒ අවස්ථාවේදී කියපු දෙයක් තමයි හර්ෂ සිල්වා මන්තුමා කිව්වේ. ඒක අපි මම හිතන්නේ මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගරු හර්ෂ සූරියප්පෙරුම ඇමතිතුමා. පැහැදිලි කර ගැනීමකට එදා ඒකේ කරුණු සාකච්ඡා කිරීමේදී ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු බලන්න තමයි ඒ ඊළඟ දවසට කල් දැම්මේ. නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරලා නෙමෙයි ඒක කල් දැම්මේ. පැහැදිලිව ඒ පිළිබඳව සාකච්ඡා කරා. ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි තිබුණේ. ඒ පිළිබඳව කරුණු විමසා බලලා නැවත වතාවේ අනුමත කිරීම සඳහා සභාව නොමග යවන නිසා තමයි මම මේ පිළිබඳව මැදිහත් වෙන්නේ. මම සභාපති හැටියට එදා වාර්තාව පාර්ලිමේන්තුවේ ඊළඟ දවසේ ඉදිරිපත් කරා. එතන්දි හැන්සාර්ඩ් එක බලන්න. එතන්දි මම කිව්වා ගරු කතානායකතුමාට අපිට ඒක අප්‍රූව් කරන්න බැරි වුණා. ඒ නිසා ඒක ඇරෙන්න තමයි එදා කමිටුවේ වාර්තාව ගෙනාවේ. ඕගොල්ලෝ එදා ඒක අප්‍රූව් කරේ නැහැ. පිළිගන්න. ඇත්ත කියන්න දැන්වත් පිළිගන්න. ඕගොල්ලෝ ඒක කරේ නැහැ එදා. ඊළඟ දවසේ ඊට පස්සේ තමයි ඒක අප්‍රූව් කරේ සති දෙකකට පස්සේ. once again අපි මෙතනදී මේ කොප්එෆ් කමිටුවේ කරන සාකච්ඡාවේදී සද්ධාවෙන් තමයි මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නේ. එතන තියෙන කරුණු
එකඟතාවයකට එන්නේ ඒ සමාජිකයන් අතර තියෙන ප්‍රසන් කරන කරුණු පදනම් කරගෙන ඒක මෙතන ඩ්‍රාමා එකක් කරගන්න හුවා දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ කවුරුත්. ඒ කමිටුවට වැඩ කොටසක් තියෙනවා, ඒ න්‍යාය පත්‍රයක් තියෙනවා, ඒවට තමයි එතන තියෙන්නේ. නමුත් ඒක ඩ්‍රාමා එකක් කරලා හුවා දක්වන්න නෙමෙයි. මෙතන තියෙන්නේ ඒ කිසි එතන සාකච්ඡාවේදී තිබුණු කරුණු නිසි ලෙස සභාවට නැවත වාර්තා කරන එක තමයි කරන්නට අවශ්‍ය කරන්නේ මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි. ඒ නිසා නැවත වතාවක් කියනවා සභාව නොමග යවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහිදී වැඩිදුර කරුණු විමසීම තමයි එදා බලාපොරොත්තුව තිබුණේ. ඒකට අනුවම වැඩ කටයුතු සිද්ධ වුණා. Thank you. කරුණාකරලා චෝදනා කරන්න එපා. චෝදනා කරන්න එපා. මම සභාපති හැටියට මේ වැඩේ හරියට ඉෂ්ට කරගෙන යනවා. ඔබතුමා මුදල් අමාත්‍යාංශ වැඩේ ඒක වැඩේ කරගෙන යන්න. මේකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේවා කළා මාව පන්නලා දාන්න. ඒක වෙනම කතාවක්. නමුත් මේ වැඩේ මට කරගෙන යන්න ඉඩ දෙන්න.